කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? ඔන්න මම ඔයාලට අදත් ලස්සන ලස්සන වීඩියෝ එකයි ආවේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අවුරුදු 30න් පස්සේ හැමෝටම තියෙනවා. ඉතින් සමහර කට්ටියට නෑ. ඉතින් හැමෝටම කිව්වට සමහර කට්ටියට නැහැ. සමහර කට්ටියට තියෙනවා. ඉතින් මේ මොකද්ද? මේකට මොනවාද අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර? මේ හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම එන්න මාත් එක්ක රැඳී ඉන්න. ඔන්න අපට අවශ්‍යම වෙන දේවල්. අපට අවශ්‍ය වෙනවා බත් කැඳ ටිකක්. ඔයාලා දන්නවනේ ඉතින් බත් කැඳ කොහොමද ගන්න කියලා. ඔන්න බත් කැඳ ටිකක් මම තියාගත්තා. ඊට පස්සේ අපිට උවමනා වෙනවා මුල්තානි මෙට්ටි. ඉතින් මුල්තානි මෙට්ටි ගැන මම ගොඩාක් වීඩියෝස් ඔයාලට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔන්න කිරි ටිකක්. ඒ කියන්නේ කිරි හැටි කිරි ටිකක්. මේ ටික තමයි ඔන්න කැඳ ටික. ඊට පස්සේ මුල්තානි මෙට්ටි ටික මේ ටික අපි ලෑස්ති කරගෙන අපි ෆේස් පැක් එක හදන්න පටන් ගමු. රයිට්. මේ වගේ බෝල් එකක් ගන්න. ගන්න කලින් ඔයා බලන්න මගේ channel එකට අලුත්ද කියලා. අලුත් නම් මම හිතනවා ආසාවෙන් මගේ channel එකට ඔයා subscribe කරගෙනම යයි කියලා. මොකද ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක මම හැම සතියකටම දෙපාරක් ඔයාලා ළඟටම එනවා. ඉතින් subscribe එක තියාගත්තා නම් ලස්සන වෙන්න ඔන්න ඔයාට අදම හොඳ වීඩියෝ එකක් තියෙනවා. තම්මේල එක දැක්ක ගමන් නම් දන්නවා මූණට මොන හරි ප්‍රතිකාරයක් තමයි කියලා. 30න් පස්සේ සාමාන්‍ය කට්ටියට හැමෝටම නැති වුණාට මේ වගේ මූණ එල්ලා වැටිලා වගේ තියෙනවා. සම එල්ලා වැටිලා වගේ. නිකන් වයසට වඩා වයස පේනවා වගේ. මේක සාමාන්‍ය හැමෝටම වගේ නැති වුණාට එක්කෙනෙක් දෙන්නෙකුට හරි තියෙනවනේ. හරි. ඒ යන්න එයාලට තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. හරි ඉස්සෙල්ලාම මේ වගේ කර්ඩ් ටිකක් අපි අපේ භාජනයට දාගමු. ඉතින් මේ වගේ මූණ සාමාන්‍යයෙන් වයසට වඩා වයස පේනවා වගේ තියෙනවා. හැබැයි වයස සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර. ඒ වුණාට අනේ මන් දන්නේ මොනවද මේ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි හොඳට වතුර බොන්න ඕනේ. මේක තමයි අපේ ප්‍රධානම අපේ ප්‍රතිකර්මය. අපි ඉස්සෙල්ලාම හොඳට වතුර බොන්න. අපේ ඇඟට වතුර අඩු වෙනකොට තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. රයිට්. ඔන්න අපි කර්ඩ් එක එකතු කරගත්තා. ඊට පස්සේ මුල්තානි මෙට්ටි. මුල්තානි මෙට්ටි ඔයාට ඕනම සිංහල බෙහෙත් කඩවල් වලින් සිංහල බෙහෙත් කඩවල් වලින් ඔයාට ගන්න පුළුවන්. මම හැමදාම කියනවා. එහෙම නැත්නම් ඔන්ලයින් ඔයාට ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් වල ඕන තරම් ඔයාට බඩු ගන්න පුළුවන් නේ. ඉතින් මෙච්චර දුරට මම ඔයාලට කියාගෙන යනවා. ඔයාට හිතෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන ලයික් එකකුත් දාගෙනම යන්න. මොකද මේ වගේ වීඩියෝස් හැමදාම ඔයාට තියෙන හින්දා. ඉතින් මේ වගේ මූණවල් තියෙනකොට අපට සාමාන්‍යයෙන් දුක හිතෙනවා. මොකද මගේ වයසට වඩා වයස අඩුවෙන් පේන්න ගන්න කොච්චරද අපි මහන්සි වෙනවද නේද? රයිට්. ඔන්න ඕකටම තමයි මම අද බත් කැඳ එකතු කරගන්නේ. නැත්නම් වතුර වලින් අපිට මේක මික්ස් කරගන්න පුළුවන්. ඒ වුණාට මම කැමති නැහැ. අපේ මූණ හොඳ ලස්සනට තියාගන්න බත් කැඳ. වයසට වඩා වයස පේනවට බත් කැඳ. මේ හැම දෙයකටම ගොඩාක්ම හොඳයි බත් කැඳ අපේ මූණට. ඉතින් සාමාන්‍යයෙන් මම බත් කැඳ වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. ඔයාලට බලන්න ආසන පොඩ්ඩක් මගේ channel එකට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්. ඔන්න දැන් අපේ පැක් එක මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. අපේ මූණට ගහන්න පුළුවන් විදිහේ පදමට අපි තියාගමු. බත් කැඳ මදි නම් තව පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක අපට ගොඩක්ම හොඳයි මේ වගේ මූණකට. ඔයා දැන් හිතයි මගේ මූණ වියලි මූණද නැත්නම් මගේ ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක්ද එහෙම නැත්නම් ඔයිලි ස්කින් එකක්ද? මේ ඕනම කෙනෙකුට මේක හොඳයි. රයිට්. ඔන්න ඔය පදමට තියෙන්න ඕනේ. මොකද මූණ ඇප්ලයි කරගන්න පුළුවන් පදමට තියාගන්න ඕනේ. දැන් අපි මුල්තානි මෙට්ටි දාගත්ත හින්දා හරිම ෂෝක් එකට හරිම හොඳට අපේ මූණට අල්ලා ගන්නවා. ඒ කියන්නේ හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මූණ හොඳට හොදලා මේ ෆේස් පැක් එක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් අපි මූණ හොදනවා නම් ඔයා පාවිච්චි කරන ඕනම දෙයකින් මූණ හොදලා ඔන්න ෆේස් පැක් එක දැන් අපි පාවිච්චි කරගන්නයි ඕනේ. මුළු මූණටම ඔයාට පුළුවන්. මොකද ඇස් වටේ කට වටේ නහයේ ඉතින් බෙල්ලක් තියෙනවනේ. බෙල්ලත් නිකන් රැලි ගතිය වගේ තියෙනවා නම් එල්ලා වැටිලා වගේ න ඔයාට පුළුවන් බෙල්ලටත් මේ ඇප්ලයි කරගන්න. සාමාන්‍ය ෆේස් පැක් එකක් ඇප්ලයි කරනකොට බෙල්ලේ ඉඳන්ම ඇප්ලයි කරාම තමයි අපේට හොඳ ප්‍රතිඵල. ඒ කියන්නේ මූණ වෙනස් පාට නැත්නම් බෙල්ල වෙනස් පාට. ඒ හින්දා බෙල්ලේ ඉඳන්ම අපි
මේ ෆේස් පැක් එක ඇප්ලයි කරලා විනාඩි 20ක් ඔයා ඔහොමම ඉන්න. මොකද විනාඩි 20ක් යනකොට මූණ හොඳට තද වෙලා තියෙනවා. එතකොටම ඔයාට තේරෙනවා මූණ හොඳට ටයිට් වෙලා හොඳ ගතියක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මූණ හේදුවට පස්සේ ඔයාට ඔන්න ඔය විදියට ලස්සන මූණක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක දවසින් දෙකක් පුළුවන්ද? බෑ නේද? ඒකනේ ඔයාට මාසයක් විතර මේක සතියකට දෙපාරක් කරපුවාම ඔයාම පුදුම වෙයි. ඔයාගේ මූණේ රැලිකෝ එල්ලා වැටිච්ච තිබුණ මූණ පොඩ්ඩක් දැන් ලස්සනට හැදිලා වගේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන මුල්තානි මෙට්ටි ඒ තරමට හොඳයි අපේ මූණ හොඳ ටයිට්නින් ගතියක් කරගන්න. ඉතින් මේ වගේ පොඩි දේවල් අපි ගෙවල් වල අරන් තියාගත්තා නම් ඔයාට අවශ්‍ය වෙලාවට ඔයාට මේ විදිහට පොඩි සත්කාර කරලා බලන්න පුළුවන් ඔයාගේ මූණට. හරි යාළුවනේ මාත් එක්ක ගොඩක් එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ආතරේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකෙන් ඔයාලව හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.